හෙලෝ හැමෝටම වෙල්කම් පිළිගන්නවා ආරෙම්ම ටෙක්නික් channel එකට. ඉතින් ඔන්න අද කතා කරන්නේ කොහොමද මෙන්න මේ වගේ ටෙක්ස්ට් logo එකක් හදාගන්නේ කොහොමද කියලා අපි යමු වීඩියෝ එකට. මම මේ logo එක හදන්නේ Pixel Lab app එකකින්. ඉස්සෙල්ලා මම මේ new text කියන එක delete කරන් ඉන්නම්. හරි මම දැන් මෙන්න මෙහෙම delete කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන backgrounds වගේක් තියෙනවා. ඉතින් මෙන්න මේ පල්ලෙහාට ගියාම සුදු පාට background එකක් තියෙනවා. මම මෙන්න ඒක උඩ select කරගෙන මම මෙන්න මෙතන A කියන මේවකට ගිහින් new text කියන එකට ගිහින් මම මෙන්න මෙතනින් මගේ YouTube channel එකේ මුල් අකුර ගහ ගන්නම්. ඔයාට පුළුවන් ඔයාගේ channel එකේ නම ගහ ගන්න මෙන්න මෙතනට. හරි මම දැන් මෙන්න මෙහෙම පොඩ්ඩක් lock කරලා මෙන්න මේක හදාගෙන මම කරන්නේ මෙන්න මෙතන relative position කියන එකට touch කරලා මෙන්න මෙතන මැද icon දෙක select කරලා මම දැන් මෙන්න මේ ගානට තියා ගන්නම්. හරි දැන් කරන්නේ මම මෙන්න මෙතනින් AB කියන font එකක් select කර ගන්නවා. මම දැන් මෙන්න මෙතනින් මෙන්න මේකට හරියන font එකක් select කර ගන්නම්. හරි මම දැන් මෙන්න මේ වගේ font එකක් තමයි select කරගත්තේ. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ මෙන්න මේකට color එකක් දාගන්න එක අපේ text එකට. මෙන්න මෙහෙම text එකේ color එක කියන්නේ ඔයාලට දැන් මෙතන බලා ගන්න පුළුවන් background remove වෙච්ච නිකන් දාන්කොටු හැඩයට තියෙන මේ එකක්. ඒකේ background remove වෙලා තින්නේ. ඔයාට ඒක හදා ගන්න ඕන මෙන්න මේ ධන ලකුණු උඩ touch කරලා මෙන්න මේ අන්තිමටම තියෙන මේ එක මෙන්න මේ බෝලේ මෙන්න මේ අයින්ටම ඇදගත්තට පස්සේ ඔයාට ඒක හදා ගන්න පුළුවන්. මම දැන් එකක් හදා ගන්න තියෙන නිසා මම ඒක select කරා. ඔයාට බලා ගන්න පුළුවන් අපේ text එකේ එතනින් ඒක එබුවට පස්සේ පේන්නේ නැහැ. ඉතින් මෙන්න මේක තියෙනවා අපිට පේන්නේ නැහැ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ අන්තිමට මේ කොටු icon දෙක වගේ උඩ select කරලා මම මෙන්න මෙතන color කියන එකට දාගෙන මෙන්න මෙතනින් කළු පාට color එක select කරගත්තා. මෙන්න මෙතන හරි දෙනවා. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ ආයි මෙන්න A කියන මේකට ගිහින් මෙන්න මේ පල්ලෙහාට ගිහින් stock කියන එකට දාගන්න. stock කියන එකෙන් මම මෙන්න මෙතන කළු පාට වගේ stock එකක් දාගන්නම්. ඉතින් මේක දැන් පේන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මේක උඩ ටච් කරගෙන ආයි මෙන්න මේ ස්ටොක් කියන එකට ගියාට පස්සේ මෙන්න මෙතනින් වෙන කලර් දැම්මොත් ඒක පේනවා. ඉතින් මම මෙතන ඕන මට කළු පාට කලර් එක නිසා මේක පේන්නේ නැහැ. ඊට පස්සේ අපිට කරන්නේ පේන්නේ නැති නිසා අපිට මෙන්න මෙතනින් මෙන්න මේකට ගිහින් මෙන්න මෙතන shapes කියන එකට ගිහින් මම මෙන්න මෙතන round icon එක උඩ select කරලා opacity කියන එක බිඳුවටම දාගෙන stroke width කියන එක වැඩිම කරගෙන මෙන්න blur radius කියන එකත් වැඩිම කරගෙන මම මෙන්න මේකට කලර් එකක් දෙනවා. හරි දැන් මම මෙන්න මෙහෙම සුදු පාට වගේ කලර් එකක් දීලා මම කරන්නේ මෙන්න මෙහෙම සුදු පාට වගේ කලර් එකක් දීලා මෙන්න මෙතනින් පල්ලෙහාට ගිහින් මෙතන shadow කියන එකට මම නිල් පාට වගේ කලර් එකක් select කරගන්න එක. හරි මම දැන් මෙන්න මෙහෙම select කරගත්තට පස්සේ මම කරන්නේ මෙන්න මේක පොඩ්ඩක් ලොකු කරලා මේ වගේ හදාගන්න එක. හදාගෙන මේ පොත් දෙක වගේ icon උඩ select කරලා මම මේ R කියන එක අරකට layer එක උඩින් වෙන්න තියාගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සනට මෙන්න මේක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේකට මම shadow එකක් දෙන්නම්. shadow එකත් මම කළු පාටම shadow එකක් select කරගන්න. ඊට පස්සේ මම මෙතන new text එකක් දාගන්නම්. මගේ channel එකේ name එක ඔයාලට පුළුවන් ඔයාගේ channel එකේ name එක දාගන්න. හරි දැන් මම මෙන්න මෙතනින් channel එකේ name එක දාගත්තා. ඔයා තමත් මගේ channel එක like කරලා නැත්නම් comment කරලා නැත්නම් share කරලා නැත්නම් මතක ඇතුව like එකක් comment එකක් subscribe පාරක් දාලා set වෙන්න. හරි දැන් මම මෙන්න මෙහෙම මේකටත් font එකක් දාගන්න. හරි දැන් මම මෙන්න මේ font එකක් දාගත්තට පස්සේ මම මේ ගානට හිටින්න තියාගෙන මෙන්න මේකට stock එකක් දෙනවා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ text එකට color එකක් දෙන එක. මම color එකක් දෙනවා නිකන් කහ පාට වගේ color එකක්. මම කරන්නේ කහ පාට වගේ color එකක් select කරගෙන හරි උඩ touch කරලා මම මෙන්න මෙතන තියෙන මේ මෙන්න මෙතන inner shadow කියන එක උඩ touch කරලා enable කරලා මෙන්න මේක මෙන්න මෙහෙම පැත්තට ගිහින් සුදු පාට වගේ එක select කරලා මම මෙන්න මෙතන blur radius කියන එක අඩුම කරගෙන මෙන්න මේ ගානට මෙන්න මෙහෙම තියා ගන්න. හරි ඊට පස්සේ මෙන්න මෙහෙම ඔයාලට බලා ගන්න පුළුවන් opposite x opposite y කියලා මම මේ opposite x කියන එක පොඩ්ඩක් ගානට මෙන්න මේ වගේ තියා ගන්න. ඉතින් ෆෝන් එකෙන් කරද්දි පොඩ්ඩක් මෙන්න මේක හැම වෙන්න පුළුවන්. මම දැන් මේ ගානට තියා ගන්නම් මෙන්න මෙහෙම පොඩ්ඩක් ගානට විතර. හරි දැන් මම මෙහෙම ගානට තියාගත්තට පස්සේ මම කරන්නේ ඔයාලට පේනවා ඇති මෙන්න මේක දැන් 3D වෙලා වගේ තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් කරන්නේ මෙන්න මේ ගොඩක් වැඩි ඉවරයි. දැන් මම කරන්නේ මෙන්න මෙහෙම පැත්තට ගිහින්
මෙන්න මෙතන new text කියන එක දාගෙන මම මේක delete කරගත්තට පස්සේ මෙන්න මෙහෙම ආයි ගියාට පස්සේ ඔයාලට බලා ගන්න arrow කියලා එකක් තියෙනවා. මම මේ arrow කියන එකේ size එක අඩුම කරගෙන මෙන්න මෙහෙම මේ ගානට විතර මෙන්න මේක මම මෙහෙම තියාගෙන මම කරන්නේ පල්ලෙහාට ගිහින් මෙන්න මේකට color එකක් select කරගන්න එක. ඉතින් මම මෙන්න මෙතන නිල් පාට වගේ color එකක් තමයි select කරගන්නේ. මේකටත් මම නිල් පාටම color එකක් select කරගන්නම්. හරි දැන් මම මෙන්න මෙහෙම මේක select කරගත්තට පස්සේ කරන් දින මෙන්න මේකේ පොඩි copy එකක් අරගෙන මෙන්න මේක පොඩි කරලා මේක මේ ගානට විතර මෙන්න මෙහෙම තියාගන්න එක. හරි දැන් මම මෙන්න මේකෙත් ආයිත් copy එකක් අරගෙන මම කරන්නේ මෙන්න මේක ආයිත් මෙන්න මෙහෙම ලොකු කරලා මෙන්න මෙහෙම ආයි තියාගන්න එක. ඊට පස්සේ මට කරන්න මෙන්න මෙහෙම ආයිත් copy කියන එක උඩ select කරලා මෙන්න මේක ආයි මෙන්න මේ වගේ පොඩි කරගෙන මෙන්න මෙහෙම තියාගන්න එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන text logo එකක් අපි හදාගත්තා. ඉතින් මේ වගේ logo එකක් හදාගන්න නම් ඔයාලට කරන්න තියෙන Pixel Lab app එකට ඇවිත් මම මේ කියපු tutorial ටික follow කරන්න. ඉතින් ඔයා මේ ටික හදාගෙන ඉවර නම් ඔයාලට කරන්න දෙන්නේ මෙන්න මෙතන chip icon එක උඩ select කරලා save as image දීලා මෙන්න මෙතන ඔයාලට quality එක select කරලා save to gallery දුන්න ගමන් ඔයාගේ gallery එකටම save වෙනවා. ඉතින් වීඩියෝ එක අමතක කරන්න එපා. වීඩියෝ එක like එකක් comment එකක් subscribe පාරක් දාලා set වෙන්න. එතන මං ගිහින් එන්න goodbye set එකටම.